රත්නපාලි බිසව බඩුවක්. බඩුවක් නම් ගෙදර ඉන්න බෑ. ඇය සටනට අවතීර්ණ වෙන්න ඕනේ. බඩුවක් කියන්නේ මරුවල්ඩිය, සුදලිය, අංගම්පොර, ගුරුලාදී සියලු සටන් කලන් හදාරපු යක්ෂ ගෝත්‍රික කාන්තාවකට හම්බෙන ගෞරව නාමය. ඒ ගෞරව නාමය ලබා ගැනීම සඳහා ඇය අසි කදලි ක්‍රීඩාව කරලා පෙන්නන්න ඕනේ. අසි කදලි කියන්නේ යක්ෂ භාෂාවෙන් කෙසෙල් වලට. කෙසෙල් ගහක් පෙති ගහන්න ඕන බිමට වැටෙන්නේ නැතුව. නමුත් අපි අංශක 23 කැලවෙච්ච පෘථුවියේ ඉන්න අපි කෙහෙල් ගහකට පාර දෙන්නේ අංශක 23 හැඩයට. එින්ද පෙත්ත උඩ ලියනවා. මේක ලෙස්සනවා. නමුත් 180ට කපන්න පුළුවන් නම් ගහ හිටිනවා. ඇය කඩුව හසුරන්න ඕනේ 180ට. එතින් ලයි කරණම් ගහමින් කප කපා උඩට යන්න ඕනේ. කරණම් ගහමින් කප කපා බිමට බහින්න ඕනේ. කෙහෙල් ගහ පෙති ගහලා බිමට බහින්න පුළුවන් නම් කෙහෙල් ගහ වැටෙන්න කලින් ඇයට හම්බෙන ගෞරව නාමය බඩුව. ඒක දෙන්නේ කවුද? මේක බලාගෙන වටේට ඉන්න ලොකු යක්කෝ. ලොකු යක්කෝ කියන්නේ කවුද? අධියක්කෝ. අධියක්කෝ කියන්නේ කවුද? අධ්‍යක්ෂකලා. අධ්‍යක්ෂකවරු මේක වටේ වෙලා අධ්‍යක්ෂක කියන්නේ අපි කට්ටියට අමතක වෙලා මේක. අධියක්ෂයෝ ලොකු යක්කෝ අධ්‍යක්ෂකෝ කියන්නේ. එන්න බොහෝ දේවල් අපිට කතා කරන්න නෙවෙයි මේ සිංහල භාෂාවේ. හැංගිලා තියෙනවා තමුන්නාගේ භාෂාව. ඒ අධියක්කෝ ටික තමයි යට බඩුව කියන ගෞරව නාමය දෙන්නේ.